හායි යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? ඉතින් ඔන්න අද ඊද දවසක්. ඉතින් අද මට ඉස්කෝලේ නිවාඩුනේ. ඒක නිසා මමයි මහත්තයයි කතා වුණා අද මහත්තයලා ගමේ තියෙන වැවට නාන්න යමු කියලා. ඉතින් ඔන්න අපි අපේ යාඩියා බයික් එකේ තමයි වැවට නාන්න යන්නේ. මේ තියෙන්නේ අපි වැවට නාන්න යන පාර තමයි. ඉතින් බලන්න මේ පාර දෙපැත්තේ කැලේ ගොඩක් තියෙනව නේද? ඉතින් ඇත්තටම මෙහෙට වනාලි තර්ජනේ මේ බහුලව තියෙන ප්‍රදේශයක්. ඔයගොල්ලෝ දන්නවා ඇති වයිඹ පළාතේ අති දුෂ්කර ප්‍රදේශයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ බලන්න මේ වෙල්වල සමහර ඒ වගේ නම් ගොයන් කපලා තියෙනවා. සමහර ඒ වගේ නම් තාම ගොයන් කපලා නැහැ. හැබැයි මේකේ මේ ගොඩාක් මේ දවස්වල අලි එනවා. ඉතින් අපි මේ බයෙන් තමයි වැවට නාන්න යන්නේ. මේ සමහර වෙලාවට වැව ගාවත් අලි ඉන්නවා කියලා මිනිස්සු කියනවා. ඉතින් දැන් අපි මේ යන ගමන් ඉන්නේ. බලන්නකෝ අපේ පැත්ත ලස්සනයිද කියලා ඕගොල්ලෝ. ඇත්තටම දැන් අපි යනකොට වෙලාව මං හිතන්නේ මේ වෙලාව නම් 5ට වගේ. ඉතින් දැන් 5යි කියන්නේ තව ටිකකින් කළුවර වැටෙනවනේ 6 වෙද්දි කළුවරයි මේ දවස්වල. ඉතින් මේ මම ඔයගලන්ට මේ පැත්ත චුට්ටක් පෙන්නන්නේ. ඇත්තටම මේ හරිම භයානකයි රැට හැම මෙහි ගමන් යන එක. දැන් මේ තමයි වැවට හරවන්න තියෙන තැන. ඔන්න දැන් මේ පාර දිග තමයි අපි යන්නේ. මම ඔයගලන්ට පෙන්නන්නම් ඉස්සරහා තියෙන ලස්සන පැලක්. ඔයාලා ආසතෙනේ බලන්න නේද කොහොමද තියෙන්නේ කියලා. වැය කන්ද උඩින් යනකොට වම් පැත්තට වෙන්න පේනවා මේ පැලක්. මං හිතන්නේ ඒකේ කවුරු හරි රැට පැල් රකින්නවා. මොකද එයා මේ පැත්තේ වත්තක් ආරක්ෂා කරනවා. ඉතින් මම ඔයාලට ඒ පැල පෙන්නන්නම්. ඔන්න දැන් ඔතනින් යනකොට ඒ පැල පේනවා. මේක ගහක් උඩ හදලා තියෙන්නේ. ඔන්න ඔයගොල්ලෝ බලන්න. දැන් මේ තියෙන අර පේන්නේ අන්න ඒ පේන්නේ පැලට යන පාර. ඔන්න දැන් මම ඔයගොල්ලන්ට zoom කරලා ටිකක් පෙන්නන්නම්. මෙන්න මේ තියෙන ගහ උඩ පැල තමයි මේ පේන්නේ. ඉතින් ඔයාලා මේ වගේ දේවල් බලන්න ආස ඇති. ඒකයි මම මේක මේ විදිහට වීඩියෝ කරගත්තේ. මෙන්න මේ තියෙන අපේ වැවට යන පාර. පේනව නේද වෙලා තියෙන දේ? ඉතින් හැම තැනම වලවල්. බයික් එකේ ආවත් චුට්ටක් බයයි වලවල් වලට වැටේ කියලා. මේ හස්බන්ඩ් තමයි ඉතින් බයික් එක ගෙනියන්නේ. මං එහෙම ගෙනිච්චනම් මෙලහට අපි වැය කන්දෙන් පල්ලැහැ තමයි. ඔන්න දැන් ඉස්සරහා තමයි අපි නාන මංකඩ තියෙන්නේ. දැන් අපි මේ වැය කන්දේ තමයි යන්නේ. ඉතින් බලන්න ලස්සනයිද අපේ වැව කියලා. බලන්නකෝ වැවට එහා පැත්තේ තියෙන ලස්සන වෙලා. මෙන්න මෙතන තමයි අපි නාන්නේ. ඔන්න හස්බන්ඩ් තමයි රෙදි එක ගත්තේ. එයා වැඩි කැමති නෑ වීඩියෝ කරනවට. ඔන්න එයා ලැජ්ජයි පොඩ්ඩක්. දැන් හස්බන්ඩ් මුලින්ම බැස්සා මම බබත් එක්ක උඩ ඉන්නේ. දැන් ඔන්න එයා නාන්නයි හදන්නේ. ඔන්න ඉතින් වතුර ටික නම් ගොඩක් සීතලයි මේ වෙලාවේ. කොච්චර මේ අවුව තිබුණත් වැවට බහිනකොට වතුර ටික නම් හරිම සීතලයි. හොඳම දේ තමයි හස්බන්ඩ් නම් බය නැතුව නානවා. ඒ වුණාට මම නම් බයයි නාන්න. මොකද මේ වෙලාවේ වැවට ආපු කෙනෙක් කිව්වා වැවේ කිඹුලෙක් ඉන්නවලු කියලා. ඉතින් ඇත්තටම මේ වෙනදනක් හිටියේ නැහැ. මං හිතන්නේ මේ දවස්වල වෙන කොහේ හරි වැවකින් එන්නේ නැති මෙහෙට සමහර අය දැකලා තියෙනවලු උඩ ගලක් උඩ මේ එයා මේ අවුව තපිනවා. ඉතින් බලන්න අපේ මේ ලස්සන මායි පුතයි මාළු බල තමයි ඉන්නේ හස්බන්ඩ් නානකල්. එයා නම් බය නෑනේ. එයා ඒක නිසා හොඳට ගිලිලා නානවා. මොකද එයාට හොරුයිනේ. මම නම් ඉතින් වැඩි වැව වලට නාන්න යන්නේ නැහැ. මේ මොකද අපේ ගෙවල් ගාව තියෙන වැව ටිකක් දුරයි. ඒක නිසා මේ අපි වැවට නාන්න ගියේ නෑ වැඩියේ. හස්බන්ඩ්ලා ගේ ගාව තියෙන නිසා එයාලා නිතරම නාන්නේ වැවෙන්. අනික මම බයයි කිඹුල්ලෝ එහෙම ඉන්න නිසා. ඉතින් අර එහා පැත්තේ වලට පේන ඇති ලස්සන කන්දක් පේනවා. හරිම ලස්සන පරිසරය. ඉතින් මේ මායි පුතයි යනවා මේ වැව ගාව තියෙන සංහිඳේ කියලා. මෙතන තමයි කිරි උතුරන්නේ. බලන්න මේ වෙලේ ලස්සන හරිම සාරවත්ව වැවිලා තියෙනවා නේද? ඉතින් මෙන්න මෙතන මායි පුතයි චුට්ටක් මම පුතත් වඩාගෙන යන්නේ. බලමු මම ඔයගලන්ට පෙන්නන්නම් එතන මොනවද තියෙන්නේ කියලා. මේ බලන්න එතන තියෙනවා මං හිතන විදිහට අයනායක දේව පින්තූරෙකුයි බුදුහාමුදුරුවන්ගේ පිළිමෙකුයි තියෙනවා. ඉතින් මෙතෙන්ට කට්ටිය මං හිතන්නේ මේ වැය කන්දෙන් යනකොට මේගොල්ලෝ මේ පහනක් එහෙම පත්තු කරනවා.
එතකොට මෙතන කිරිත් උතුරනවා මන් දන්න තරමින්. ඉතින් ඔන්න දැන් අපි ගෙදර යන්නයි යන්නේ. මොකද මම චුට්ටයි නාගත්තේ. මොකද මම බයයි කිඹුලෙක් ඉන්න නිසා ගොඩක් වෙලා නෑවේ නැහැ. දැන් ඔන්න අපි ගෙදර යනවා. ගෙදර යනකොට මම ඕගොල්ලන්ට කිව්වේ 6 වෙනකොට කරවල වැටෙනවා කියලා. ඔන්න බලන්න දැන් කරවලයි. ඇත්තටම බයයි අපිට මේ වැව ගාවට ආව මාමා කෙනෙකුත් කිව්වා ඉක්මනින් යන්න කියලා. මොකද චූටියෙක් කෙනක් ඉන්නවනේ. බලන්න දැන් ලයිට්ස් එහෙමත් දාලා තියෙනවා. ඉතින් මේ ඇත්තටම භයානකයි. මොකද මේ පැත්තට අලිහෙන නිසා. ඉතින් ඕගොල්ලෝ මම හිතනවා මන් දාන වීඩියෝස් බලන්න කැමති ඇති කියලා අපේ අත්දැකීම් අපි බෙදාගමු. ඉතින් මගේ channel එක subscribe කරගෙන යන්න. මම මේ වගේ වීඩියෝස් තවත් දාන්නම්. bye.